ආයිබෝවන් සුබ දවසක් SLE වීඩියෝ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඇති මලේ අහලා තියෙනවද? Google Map එකේ වත් search කරලා බලන්න. එහෙම නැත්නම් YouTube එකේ SLE වීඩියෝ කියලා search කරලා බලන්නකෝ. ඇති මලේ ගැන වීඩියෝ ගොඩක් ඇති බලන්න පුළුවන්. හරි. මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ චුට්ටක් ඇතුළට වෙන්න තියෙන ලස්සන සුන්දර ගමක් තමයි ඇතිමලේ කියන්නේ. ඇතිමලේ කොටියාගල වත්තේ ගම. තාමත් පැරණි ක්‍රමයට ජීවත් වෙන තාමත් බඩිරඟු තලප වගේ දේවල් ආහාරයට ගන්න සුන්දර ගමක් තමයි ඇතිමලේ කොටියාගල වත්තේ ගම කියලා කියන්නේ. හරි. ඔන්න එහෙනම් අපි යනවා බඩ ඉරුඟු කඩන්න. බඩ කෑල්ල අයින් කරපුම ඉරුඟු කියන කෑල්ල මතක තියාගන්නකෝ. අපි කියන්නේ බඩ ඉරුඟු කියලා. හරි. ඉරුඟු තම්බලා කනවා, පුච්චලා කනවා. ඒ අපිනේ. හැබැයි මේක සත්ත්ව ආහාරයක් හැටියට කුකුලන්ට කුකුල් කෑමටත් ගන්න. ඒ වගේම පොඩි ළමයිට ත්‍රිපෝස, සමපෝස, බිස්කට් වගේ දේවල් හදන්නත් මේ බඩ ඉරුඟු ගන්න. පේනව නේද? බඩ ත්‍රිපෝස කෑවට ගුලි හදලා හරි අමාරුයි. අලි වැටවත් අලි සත්තුන්ගෙන් බේරාගෙන පේනව නේද යන්න තියෙන පාරවල්. ඉතින් ඒ වගේ දුෂ්කරතා මැද ජීවත් වෙන මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා අපේ සුන්දර ගම ඇති. ඉතින් මේ විදිහට ට්‍රැක්ටර් වල ගිහිල්ලා පැල් රැකලා මුළු දවසම වෙහෙසලා ගන්න බඩ ඉරුඟු ටිකට වී ටිකට සාධාරණ මිලක් මේ ආණ්ඩුව ලබා දෙනවා. ජනාධිපතිතුමනි, කුසිකර්ම ඇමතිතුමනි, ඔබට බෙහෙවින්ම ස්තුතියි. අද කියන්න යන්නේ ඒක නෙමෙයි. මහකන්නේ ගොවිතැන් වී ටික ගොයන් කැපුවනේ, වී ටික ගෙට ගත්තානේ. සමහරු නම් රජයට දෙන්නේ නැති. තවත් සමහරු කලුකඩකාරීට දෙන්න. කොහොම හරි කමන්නේ ගොවිතැන් කරලා ගොවිතැන ඔයාලට හොඳට වී ටික පැහුණා නම් අපිට සතුටුයි. වී ටිකට සාධාරණ මිලක් හම්බෙච්ච ගැන ඔයාලට සතුටුයි නම් කමෙන්ට් එකක් දාලා යන්න. ඒක නෙවෙයි මම කියන්නේ. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවකින් ගොවියට මේ වගේ සාධාරණයක් කරපු ආණ්ඩුවක් මම නම් දැකලා නැහැ. මොකද වී වලට මෙච්චර මිලක්, පොහොර ටික ගන්න සල්ලි බැංකු පොතට. මීට කලින් ආණ්ඩුව සහනදර පොහොර දුන්නා. ගමේ කළුකඩ මුදලාලින්ට සහනයක් වෙන විදියට. මේ සැරේ නම් ඒ මුකුත් කරගන්න බැරි වුණා ගොඩක් මුදලාලිලාට. මොකද පොහොර ටික කඩයට දැම්මට සල්ලි ටික දැම්මේ ගොවියන්ගේ ගිණුම් පොත්වලට. ඒකත් මේ රජේ කරපු හොඳ වැඩක්. එතකොට ගසා කණේුන්ට ගසා කන්න වෙන්නෙත් නැහැ, හොරා කණේුන්ට හොරා කන්න වෙන්නෙත් නැහැ. හරි. මට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය තමයි ගොවිතැන. හැබැයි පහුගිය රජය විසින් මිනිස්සුන්ගේ ඉඩම් රක්ෂිත ඉඩම් කියලා සම්පූර්ණයෙන්ම රජයට පවරගත්තා. හැබැයි ඒවා පාරම්පරික මිනිස්සු ගොවිතැන් කරපු ඉඩම්. මේ තියෙන්නේ ඒ හේ මේවා පහුගිය හිටපු දේශපාලඥයෝගේ උවමනා මත මිනිස්සුන්ගේ මේ ඉඩම් රජය ගත්තා. මේ ඉඩම් නැවත ඒ අහිංසක මිනිස්සුන්ට ලබා දෙන්න කියලා මං ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් කුසිකර්ම ඇමතිතුමනි, ඔබතුමත් මේ ගැන හොයලා බලන්න. මේ අහිංසක මිනිස්සු අවුරුදු 15ක් 18ක් විතර පාරම්පරික